නැවත වරක් ඔබ මේ විදිහට වීඩියෝ එකකින් මුණ ගැසීම සතුටක් සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන එකයි ක්‍රීම් ගන්න එකයි. අද ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා විශේෂයෙන්ම ලංකාවේ තරුණ ගැහැණු ළමයි සහ කාන්තාව අතර. ඒකවල තමයි මේකේ මුලින්ම ඉන්න කට්ටිය. කිහිප දෙනෙක්ම මගෙන් ඉල්ලා සිටියා මේ ගැන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අද මම ඒ ඉල්ලීම ඉටු කරනවා. අන්තිමට මම පැහැදිලි කරලා දෙනවා සැබවින්ම සුදු වෙන්නේ ලස්සන වෙන්නේ ඉන්ජෙක්ෂන් ගහලාද ක්‍රීම් ගාලාද එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින්ද කියලා. අපි ඉස්සරලාම ඉන්ජෙක්ෂන් එක ගැන කතා කරමු. අන්තිමට මම පෙන්නලා දෙනවා ඔය ඉන්ජෙක්ෂන් එකේ තියෙන දේම කැප්සියුල් එකක් වශයෙන් බීලත් හැම සුදු කරගන්න පැහැපත් කරගන්න පුළුවන් බව. මේ ඉන්ජෙක්ෂන් එකට කියනවා ග්ලූටතියෝන් ඉන්ජෙක්ෂන් කියලා. ග්ලූටතියෝන් කියන්නේ අත් වශයෙන්ම ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ විටමින් එකක් නෙවෙයි. අකට අත්‍යවශ්‍ය ඒක ඇත්තටම ප්‍රෝටීන් එකක්. මේක ඇඟේ ස්වභාවිකව හැදෙනවා. සමහර එළවලු සහ පළතුරු වලක් තියෙනවා. ඇඟට අත්‍යවශ්‍ය ඇන්ටිඔක්සිඩන්ට් එකක් තමයි මේක. මේකෙන් වෙන එක දෙයක් තමයි හැමේ මෙලනින් කියන රසායනික වර්ග නිෂ්පාදනය කරන එක අඩු කිරීම. සරලව කියනවා නම් මෙලනින් තමයි අපේ මේ සමේ ස්වභාවික පාට ඇති කරන්නේ. අපිට උත්පත්ති වුණු වෙලා තියෙන පාට. ඉතින් ඒ ඉන්ජෙක්ෂන් එකක් මේ දෙනකොට ඒ ග්ලූටතියෝන් ලේවලට එකතු වෙනවා. එහෙම එකතු වෙලා හැමේ මේ පිග්මන්ටේෂන් අඩු වෙනවා. එතකොට හැමේ ස්වභාවික පාට වෙනස් වෙනවා. හැබැයි හැමේ පාට වෙනස් වීම ගැන කාරණා කීපයක් අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ යුතුයි. එක සමේ පාට සුදු වෙන එක తాවකාලිකයි. හැම සති දෙකක් තුනකටම සැරයක් සමහරවිට ඊටත් අඩුවෙන් ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න ඕන. එහෙම නැත්නම් සම පරණ තත්වයටම එනවා. දිනෙන් දින පාට අඩු වෙමින් ගිහිල්ලා මාසයක් පමණ යනකොට පැහැදිලිවම පේනවා හැම ආයෙත් පරණ පාටට ඇවිල්ලා කියලා. මේ කොටිවලි ගැල්ලගත්තා වගේ තමයි. ජීවිතය පුරාවටම ඉන්ජෙක්ෂන් එක ගහගන්න සිද්ධ වෙනවා. දෙක ඉන්ජෙක්ෂන් එකෙන් ලබා ගන්නා සමීප පැහැය බොහෝ දෙනෙකුගේ ස්වභාවික නැහැ. අර ලංකාවේ කියන්නේ තඹපු ඉස්ස වගේ කියලා. අර හැම ගහපු කුකුල වගේ කියලා කියන්නේ. අන්න ඒ වගේ වෙනවා. මේ ඉන්ජෙක්ෂන් එක ගැන දන්න අයට තේරෙනවා ඉන්ජෙක්ෂන් එක ගන්න කෙනෙක් මෙයා කියලා. හැමේ පාට වෙනස් වුණත් හැමේ නිරෝගී බව පේන්නේ නැහැ. තුන විශේෂයෙන්ම ලංකාවේ මේ ඉන්ජෙක්ෂන් එකේ ප්‍රමිතියක් නැහැ. මේකට අර වන් ෂොට් බෙහෙත් දෙන දොස්තර මහත්තයා මම වෙන වීඩියෝ වල පෙන්නලා දීලා තියෙනවා අන්න ඒ වගේ. ඉක්මනට හැම පැහැපත් වුණා ගොඩක් පැහැපත් වුණා කියලා ප්‍රසිද්ධ වෙලා වැඩිපුර කස්ටමර්ස්ලා ඇදගන්න වැඩිපුර ලාභ ලබන්න මේ ග්ලූටතියෝන් කියන මේක අසීමිත ප්‍රමාණයක් දාලා ඉන්ජෙක්ෂන් එක හදන්න පුළුවන්. ඒක නරක ප්‍රතිපාක අසීමිතයි. කිඩ්නි ඩැමේජ් පවා වෙන්න වකුගඩු ඩැමේජ් පවා වෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයක ග්ලූටතියෝන් ඉන්ජෙක්ෂන් එකක උනත් සමහරුන්ට මේ හැමේ පළු දාන එක ඊළඟට ඇදුම පීනසේ පියයුරු වේදනා වැනි රෝග පහළ වෙනවා. ඉතින් ප්‍රමාණය ඉක්මවා ගත්තොත් මේවා වැඩි වෙනවා කියන එක ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඊළඟට අපි කතා කරමු මේ හැම සුදු කරන ක්‍රීම් ගැන. ග්ලූටතියෝන් එකතු කරපු ක්‍රීම් වෙළඳපොලේ තියෙනවා. ඊළඟට හයිඩ්‍රොකිනෝන් කියන මෙන්න මේ ක්‍රීම් જાති. මෙහෙම කියලා ක්‍රීම් જાතියක් තියෙනවා. ඇමරිකාවේ නම් මේක මේ වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව මිලදී ගන්න බෑ. ඒක එච්චර නරක ප්‍රතිඵල ගොඩයි. ගොඩක් කාලයක් ගන්න ඕන. අර ඉන්ජෙක්ෂන් එක ගහනවා වගේම ප්‍රතිඵලය తాවකාලිකයි. කෘත්‍රිම විදිහට හැමේ පාට වෙනස් වෙනවා. ඒ මිස ස්වභාවික ලස්සනක් එන්නේ නැහැ. මේවට අමතරව සම පැහැපත් කරන B3 ඊළඟ රෙටිනෝල් ඊළඟ වයිටමින් C එකතු කරපු ලෝෂන්ස් ඒ සේරම්ස් තියෙනවා. හයිඩ්‍රොකිනෝන් ක්‍රීම් එක අර අනිත් ඒවා ගෑවා කියලා හානියක් වෙන බවක් පර්යේෂණ වලින් ඔප්පු වෙලා නැහැ. හැබැයි පැහැපත් වෙන්නේ ගානකම් විතරයි. නමුත් ඒව ගාන එකෙන් ප්‍රතිඵලයක් නැහැ කියන්නේ ප්‍රතිඵල තියෙනවා. කවුරුත් ලස්සනට ජීවත් වෙන්න ඕන. ලස්සන පෙනුමක් තියෙන්න ඕන. මම මීට පෙරත් කියලා තියෙනවා ලස්සන වීම කියන්නේ නිරෝගී බව කියලා. කාන්තාවුන්ට පිරිමියෙක් වුණත්. හැබැයි මතක තියාගන්න ඕන ඒ ලස්සන ගන්නේ පිටින් නෙවෙයි ඇතුලෙන්.
පිටින් ගාලා ඉන්ජෙක්ෂන් ගහලා ලස්සන වෙනවා කියන එක මිත්‍යාවක්. ඒක මම අනිවාර්යයෙන්ම කිය යුතුයි. ඇතුලෙන් ලස්සන ගන්නෙ නැත්නම් පිටින් මොනව කළත් මම ඔය ඉස්සර කියලා තියෙනවා ලස්සන වෙන්න බෑ. සමාජයේ තියෙන ලොකු රැවටිල්ලක්. එක පැත්තකින් මේවා විකුණන අය. අනිත් පැත්තෙන් මේවා මිලදී ගන්න සූදානම් වෙලා ඉන්න අය. ඔයගොල්ලෝ ජනතාව. මැද්දේ ඉන්නේ මේවා පාවිච්චි කරලා ලස්සන උනා කියන ජනප්‍රිය අය. විශේෂයෙන්ම නළු නිළියෝ. ඒගොල්ලෝ මේවා කවදාවත් පාවිච්චි කරලා නැති වෙන්න පුළුවන්. නමුත් ලැබෙන මුදල නිසා ආදායම නිසා කියනවා මම ලස්සන උනේ මේකෙන් කියලා. ඒගොල්ලන්ගේ පුද්ගලික මේ ප්‍රාමාණ්‍යතාවය කියලා කියන්නේ ඉන්ඩිවිජුවල් ඔතොරිටි ඒකට යටත් වෙලා ඔයාලත් ඒකම ගන්නවා. ලොකු ගණන් දීලා. ඒ නිසා ප්‍රෝඩාවට අහු වෙනවා. මම නැවත වරක් අවධාරණයෙන්ම කිය යුතු දෙයක් තමයි මොනවා ගෑවත් මොන ඉන්ජෙක්ෂන් එකක් ගැහුවත් ලස්සන වෙන්න බෑ. ඒ ලස්සන ඇතුලෙන් ගන්නෙ නැත්නම්. හැම සුදුවීම නෙවෙයි ලස්සන කියලා කියන්නේ. හැම පැහැපත් වීම සහ නිරෝගී වීම. ඒක එන්නේ ඇතුලෙන්. glowing skin කියන්නේ ප්‍රාණවත් දිලිසෙන නිරෝගී පෙනුමක් තියෙන මලානික නොවන සම ශක්තිමත් නිරෝගී මස්පිඩු සහිතව මෙන්න මේකයි උත්සාහ කරන්න ඕන ඔය සියලු දෙනාම. මම පෙන්වලා දෙන ක්‍රමය අනුගමනය කරලා ඔබට සති දෙකෙන් පුළුවන් සමේ පැහැපත් වීම දකින්න පටන් ගන්න. කාලයක් යනකොට හුඟක් පැහැපත් වෙන්න පටන් ගන්නවා. ඇඟට අවශ්‍ය ඌනතාවයන් සම්පූර්ණ කිරීමෙන් තමයි සමේ නිරෝගී බව සහ පැහැපත් බව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඌනතා සම්පූර්ණ කිරීමෙන්. ඒවා ලබන්නේ අපි කන බොන දේවල් වලින්. ඒ ගැන වීඩියෝ කීපයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. මේ එකක් ඔබ ලස්සන කරන නිරෝගී කරන වැඩිම විටමින් ප්‍රමාණයක් ලබා දෙන හොඳම කොළ වර්ග 5ක් මීට සති කිහිපයකට ඉස්සෙල්ලා මේ වීඩියෝ එක ඉදිරිපත් කළා. තව එකක් තමයි කුරුලෑ සහ කළුලප නැති නිරෝගී පැහැපත් මුහුණක් හිමි කරගන්නා ක්‍රමය. අද හොයාගෙන තියෙනවා කෑම බීම වල තියෙන මෙන්න මේ පෝෂ්‍ය ගුණය තමයි සම පැහැපත් කරන්නේ කියලා. විටමින් C, විටමින් A, විටමින් E, විටමින් D, විටමින් K, ඊළඟට B විටමින්ස් විශේෂයෙන්ම B3 සහ බයොටින්, සින්ක්, සෙලේනියම්, ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස්, ඊළඟට ග්ලූටතියෝන්. ඔබ ගන්න කෑම වලින් මේ සියල්ලම කිසිසේත්ම අවශ්‍ය ප්‍රමාණයට ඇඟට එන්නේ නැහැ. ලෝකයේ බොහෝ ප්‍රතිශතයක් මේව ලබා ගන්න සප්ලිමන්ට්ස් මගින්. මගේ වීඩියෝ කීපයකම මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. මල්ටිවයිටමින් එකකුත් ඊට අමතරව වෙනමම D, B සහ ඔමේගා 3 ගැනීමෙනුත් කෑමෙන් එන්නේ නැති ඒ ඌනතාවය සම්පූර්ණ කරගන්න පුළුවනි. විටමින් වර්ග මුළු ජීවිතේම ගන්න ඕන. මොකද අර කෑමෙන් ඒවා කෑම කනවා වාගේ. තව විශේෂ දෙයක්. ඔය සුදු වෙන්න විදින ඉන්ජෙක්ෂන් එක වෙනුවට ඒ ඉන්ජෙක්ෂන් එකේ තියෙන ග්ලූටතියෝන් කියන ඇන්ටයිඔක්සිඩන්ට් එක කැප්සියුල් එකක් වශයෙන් අද මිලදී ගන්න පුළුවනි. ලංකාවේ තියෙනවද කියලා මම හරියටම දන්නේ නැහැ. හැබැයි සංවර්ධන රටවල් වල තියෙනවා. ලංකාවෙත් ගන්න පුළුවන් ඇති අර ubuy.com වැනි තැන්වලින්. විටමින් C සමග මාස 2ක් පමණ ගැනීමෙන් හැම පිග්මන්ටේෂන් අඩු වෙලා පැහැපත් වෙනවා කියලා අද පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. එහෙම උණු කට්ටිය ඉන්නවා. විටමින් C මිලිග්‍රෑම් 517 අතරත් ග්ලූටතියෝන් මිලිග්‍රෑම් 517 අතර ප්‍රමාණයකොත් ගත යුතුයි දිනපතාම හොඳ ප්‍රතිඵල සඳහා මේ දෙක එකට ගන්න ඕන. මේ ක්‍රමයට වෙන සුදුවීම ඉන්ජෙක්ෂන් එකෙන් එන අස්වාභාවික සුදුවීම නෙවෙයි. ඔබට සම්මා සම්බුදු සරණයි.